right ඔන්න එහෙනම් අදත් ආවා තිනු එක්ස්පර්ට් YouTube channel එක ඔයාට අලුත් දෙයක් ඔයාගේ ජීවිතේ හදාගන්න වැදගත් වෙන දෙයක් අරගෙන. කොටින්ම සරලවම අපි ගත්තොත් ජීවිත කතාව. මේ ජීවිත කතාව කියන එක එකිනෙකාට වෙනස්. ඔයාලා අහලා ඇති හොඳ ජීවිත කතා තියෙනවා. සමහර අයගේ මොකද වෙන්නේ? ගොඩක් අවුල් ජීවිත කතා තියෙනවා. සමහර අය හොඳට ජීවිත කතාව ලියාගෙන ඇවිල්ලා ඒ ජීවිත කතාව මගදී වෙනස් වෙලා නරක අතට හැරුණා අය ඉන්නවා. නරක ජීවිත කතාව වෙනස් වෙලා හොඳ ජීවිත කතාව වෙච්ච මේ ආකාර හතරක් ඔයාට එදිනෙදා ජීවිතේදී හම්බ වෙනවා. ඉතින් ඔයා මොන වගේ කෙනෙක්ද මෙතන? නිකමට කල්පනා කරොත් ඔයාගේ ජීවිත කතාව ඔයා පොඩ හදාගෙන යනවා වෙන්න පුළුවන් ඉස්සරහට. එහෙම නැත්නම් ඔයාගේ ජීවිත කතාව මග හැරුණු, එහෙම නැත්නම් ජීවිත කතාව නීරස වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අද ඔයාට මම අරගෙන එන්නේ ඔයාට මේ දේවල් කොහොමද බැලන්ස් කරගන්නේ කියන එක කියලා දෙන්න. හරි. නිකමට හිතන්නකෝ මෙහෙම. ඔයා ගොඩාක් අසරණ පවුලක ඉපදෙනවා. ඔයා මොකද වෙන්නේ? ඔයාගේ ජීවිතේ ගොඩාක් තීව්‍ර කටු, ඒ කියන්නේ අපි කියනවා ගොඩක් කටුක දුක් විඳලා ගිරි දුර්ග මතින් වා එනවා ඉස්සරහ. ඇවිල්ලා මොකද කරන්නේ? ඔයා හොඳ ලොකු ගේමක් ගහගෙන ජීවිතේ දිනනවා. මට කියන්න අන්න ඒ වගේ ජීවිත කතා තිබ්බ කෙනෙක්ට උපතින්ම ලොකු සල්ලිකාර පවුලක ඉපදිලා හොඳ යාන වාහන තියෙනවා, Tamanටම කියලා ගෙයක් දොරක් තියෙන. ඒ වගේ පවුලක කෙනෙක් ඉපදුනොත් සහ එයාගේ ජීවිත කතාව අපි කන්සිඩර් කරොත් කාගේ ජීවිත කතාවද ඇත්තටම ලස්සන? ඔයාලා අහලා තියෙනවා ගඟක් උනත් ගලාගෙන යද්දි ගිරි දුර්ග මතින් ගල් මතින් හැපි යදි තමයි ඒ ගඟේ සිරිය ඔබට පේන්නේ. ඉතින් යාළුවනේ මෙහෙමයි. මම කියන්නේ නැහැ පෝසත් අය මෙහෙමයි යාළුවා ජීවිත කතා නැහැ, ලස්සන ජීවිත කතා නැහැ. එහෙම නෙවෙයි. අපි අපේ ජීවිත කතාව අපි විසින්ම හදාගන්න තරමට අපේ ජීවිතේ හරිම ලස්සන වෙනවා. සරලවම කියන්නම්කෝ. ඔය වගේ දුප්පත් පවුලක ඉපදිලා හොඳට ඉගෙනගෙන හොඳට මහන්සි වෙලා හොඳ බිස්නස් එකක් එහෙම නැත්නම් හොඳ රැකියාවක් කරගෙන යන කෙනෙක් ඉන්නවා නම් එයාලට කොච්චර සතුටක් හිතේද ආපසු හැරලා බලද්දි. ඔයත් ඒක නිසා ඔයාගේ ජීවිත කතාව කන්සිඩර් කරොත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයා ආපසට හැරුණාම ඔයාට දකින්න පුළුවන් දේවල් මතක සහ ඔයාගේ වැටීම් හැලහැප්පීම් ඔයා නැගිටපු විදිහ ඔය දේවල් කොච්චර ලස්සනයිද කියලා බලන්න ඔයා ආපසු හැරිලා. එහෙම තියෙනවා නම් ඔයාත් ලස්සන ජීවිත කතාවක උරුමකාරයෙක්. ඉතින් මේ ජීවිත කතාව අපි කොහොමද හදාගන්නේ? මේ වීඩියෝ එක බලන ඔයා සමහර විට හොඳ ජීවිත කතාවක උරුමකාරයෙක් වෙන්න ඇති. ලස්සන ජීවිත කතාවක උරුමකාරයෙක් වෙන්න. ඔයා බාධක මතින් නැගිටලා, ඔයා වැටිච්ච තැන්, ඔයා අසරණ වෙච්ච තැන්, ඔයාට කවුරුත් පිට නොවිච්ච තැන්, ඔයාට උදව් කරපු අය මෙන්න මේ ලස්සනට කතා ඔයා ලස්සනට ගොතාගෙන ඉස්සරහට යන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මෙතන මේ වීඩියෝ එක බලන සමහර තව කෙනෙක් ජීවිත කතාව දැනටමත් හොඳම දැනකට අරන් ආපු හෝ ජීවිත කතාව Tamanටයි කියලා ලස්සන කතාවක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා දුක් වෙන්න එපා. ඔයා කල්පනා කරන්න ඔයා දැන් ඉන්න තැනත් එක්ක ඔයාට තව ඉස්සරහට යන්න පුළුවන් කොතන. ඔයාලා දන්නවා කොච්චර ලොකු සල්ලිකාරයෙක් වුණත් ඔයා හිතන්නකෝ ඊලෝන් මාක්ස් කියලා. ඒ මිනිස්සයාම කොච්චර දේවල් කරනවද Taman තව තවත් දියුණු වෙන්න. එයා නැවතුනේ නැහැ. ඒ වගේ තමයි ඔයත් යම් තැනක ඔයත් හොඳට සල්ලි තියෙන හොඳට ප්‍රශ්නයක් නැති පවුලක් ඉන්නවනම් ඔයා කල්පනා කරන්න කොහොමද මම සල්ලිකාරයෝන්ගෙත් සල්ලිකාරයෙක් වෙන්නේ? එහෙම නැත්නම් පොහොසතෙකුගෙත් පොහොසතෙක් වෙන්නේ කොහොමද කියලා. මොකද ඒ වගේ වුණාම තමයි ඔයාට අන්න ජීවිත කතාව ලියාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳට දුප්පත් කිසිම දෙයක් සරණක් නැති කෙනෙක් ඉන්නවා නම් ඔයත් අනිවාර්යයෙන්ම මේ විදිහට ඉස්සරහට වැඩේ කරගෙන යන්න ධෛර්ය ශක්තිය හොඳ හයිය හත්තිය ඔයාට තියෙන හීන සාක්ෂාත් කරගන්න ඔයා උත්සාහ කරන්න ඕන. මොකද කරදර ගොඩක් එනවා ජීවිතේ. අපිට කියන්න බෑ මේකයි අපි මේ විදිහටම කෙලින් පාරක් නෙවෙයි ජීවිත ගමන කියන්නේ. ගිරි දුර්ග තියෙනවා, ගල් මතින් පැන යන්න තියෙනවා. ගිරි දුර්ග ඊට පස්සේ විවිධාකාර අනතුරු බාධක ගොඩ හරියක් ඔයාලගේ ගමනේ තියෙනවා. ඉතින් මේ දේවල් වලට සැලෙන්න එපා. අනිවාර්යයෙන්ම ගේමක් ගහගන්න. මේක ඔයාට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඔයා දිනනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට මේ ගමන යන්න පුළුවන් හිත හයිය කරදී.
අනිත් ඒ තමයි ඔය ජීවිත කතාව. සමහර අයගේ ඔය චරිතෝපදාන වල චරිතාපදාන ඕනෑ තරම් කියවලා ඇති. මේ චරිතාපදාන දිහා චුට්ටක් බලන්නකෝ සැලකිල්ලේ. ඔයාට පේනවා විවිධාකාර චරිතාපදාන තියෙනවා. සමහර අයගේ එයාලා හිටිය පරිසර එයාලා ඊට ජීවත් වෙච්ච ජීවන පරිසර වෙනස්. සමහර ඒවා අධික තීව්‍රයි. යුද්ධ කාලවල ජීවත් වෙච්ච අය ඉන්නවා. ඈත පිටිසර ගමක ඉඳන් නගරයට ඇවිල්ලා වෙනස් වුණ අය ඉන්නවා. ඔන්න ඔය වගේ බලන්න විවිධාකාර පුද්ගලයෝ අපිට දැක බලා ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයාලා කල්පනා කරලා බලන්න ඔය සමහර චරිතාපදාන තියෙනවා. ගොඩාක් හොඳ පැලැන්ති වල ඉඳලා නැත්තරම නැති විච්ච. අන්න එයාලට මම කියනවා පරාජිතයෝ කියලා. ඔයා දුප්පත් වෙලා ඉපදිලා එහෙම ඉන්නවනම් අපි පරාජිතයෝ විදියට බාරගන්නේ නැහැ. හැබැයි ඔයා දියුණු නොවි ඔයාගේ ජීවිතේ මේ තැනයි කියන එකට ඇවිල්ලා නැතුව ඔයා මිය ගියොත් ඇත්තටම පරාජිතයෙක්. පෝසතෙක් වෙලා දුප්පතෙක් වුණොත් ඒත් පරාජිතයෙක්. ඒක නිසා හැමෝටම අදිෂ්ඨානය ඕනේ. මොකද මේ ලෝකේ වෙනස් වෙනවා. සමහර වෙලාවල තියෙනවා පෝසත් අයටත් ජීවත් වෙන්න හරි අමාරු තත්ත්ව එනවා ලෝකේ. ඉතින් මේ හැම දෙයකටම ඔයාලට හීනයක් කියලා දෙයක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ හීනට යන්න පුළුවන්. Taman පෝසත් වුණත් උපතින් Taman දුප්පත් වුණත් උපතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ජීවිත කතාව කරගෙන යන්න. ජීවිත කතාවක් ලස්සන එකක් ලියන්න. මොකද ඒක තව කෙනෙක්ට ගොඩක් ලොකු ප්‍රයෝජනයක් වෙයි ඔයා වගේම ඉන්න කෙනෙක්ට. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලගේ ජීවිත කතාව ඔයාලා හරි ගස්ස ගන්න. බාධක ආවත් සැලෙන්න එපා. හීනයක් තියාගන්න. බලාපොරොත්තු නෙවෙයි හීනයක් තියාගන්න. මම මෙතෙන්ට යනවා මම මේ හීනේ හැබෑ කරගෙන මිසක් මම මේක අත අරින්නේ නැහැ කියන එකට ඒ තැනට ඔයා ඉන්න ඕන. ඉතින් මේ විදිහට වැඩ ටික කරගෙන යන්න හොඳට කල්පනා කරලා තීරණ ගද්දි පරිස්සමෙන් තීරණ ගන්න විදිය ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට. එතෙක් ඔයාලට බුදු සරණයි ජේසු පිහිටයි. හොඳට වැඩ ටික කරගන්න. good luck. ඔයාලගේ